මෙයාත් අපේ කස්ටමර් කෙනෙක්නේ. මේ වගේ මිනිස්සු කවදාවත් මේ වගේ ෂොප් වලින් මුකුත් ගන්නෙ නෑ. එයාලා හොඳ කඩ දැක්කහම ඇතුළට ගිහින් AC එකේ ඉන්නවා. එතකොට ඇයි ඔක්කොම මේ ඇඳුම් එළියට අරගෙන? මේ ඔක්කොටම කැමතියි මම. ඇත්තද? කැමති වුණා කියලා මුකුත් වෙන්නේ නෑ. සල්ලි ඕනි මේ ඔක්කොම ගන්න. ඒ වගේම මේව ගන්නේ නැත්තම් මේ ඔක්කොම ටික ආපහු නවල දෙන්න. තේරුණාද? ඔයා මේ ඇඳුම් ඔක්කොම පැක් කරලා දෙන්න. ඒත් එක්කම 100% ටිප් එකකුත් ඔයා මේකෙන් ගන්න. ඕකේ මෑම්. බොහොම ස්තුතියි. ඔයා මේ ඇඳුම් ඔක්කොම ගන්නවද? මට ඕනේ නම් මේ මුළු ෂොප් එකම උනත් ගන්න පුළුවන්. ඒත් දැනට මට ඕනේ මේ ඇඳුම් ටික විතරයි. ඒත් මේ තරම් ඇඳුම් ගොඩක් එක්ක ඔයා මොකද කරන්න හදන්නේ? හැම මාසෙම මේවා ගන්න අසරණ අයට දෙන්න. ඒ වගේම මේ ෂොප් එකේ අයිති මිස්ටර් මෙහෙත මගේ හොඳ යාළුවෙක්. එයා මගෙන් රික්වෙස්ට් කරා මේ වතාවේ මේ වැඩේට ඇඳුම් මෙයාගේ ෂොප් එකෙන් ගන්න කියලා. අන්න ඒ නිසයි මම මෙහාට ආවේ. ඇත්තටම පොඩි වරදවා වැටහ ගැනීමක්. I'm really sorry. yes. ඔයාට වෙන්න පුළුවන්. මොකද මම සරල ජීවිතයක් ගත කරන නිසා බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා නැහැ. ඒකෙන් කියන්න බෑ මට මේව ගන්න බෑ කියලා. මේක ඔයා හොඳ පාඩමක් කරගන්න. කිසිම කෙනෙක් ඔයාගේ පෙනුමින් මනින්න එපා. තේරුණාද? ඔයාගේ වැඩේ හරියට කරන්න. මෑම් මෙයාගේ පස්සෙන් ගිහිල්ලා තා කොච්චර වෙලාවක් නාස්ති කරනවද? තව කස්ටමර්ස්ලා ඉන්නවා. ඉක්මන් කරන්න. මෑම් මෙයාත් අපේ කස්ටමර් කෙනෙක්නේ. මේ වගේ මිනිස්සු කවදාවත් මේ වගේ ෂොප් වලින් මුකුත් ගන්නෙ නෑ. එයාලා හොඳ කඩ දැක්කහම ඇතුළට ගිහින් AC එකේ ඉන්නවා. එතකොට ඇයි ඔක්කොම මේ ඇඳුම් එළියට අරගෙන? මේ ඔක්කොටම කැමතියි මම. ඇත්තද? කැමති වුණා කියලා මුකුත් වෙන්නේ නෑ. සල්ලි ඕනි මේ ඔක්කොම ගන්න. ඒ වගේම මේව ගන්නේ නැත්තම් මේ ඔක්කොම ටික ආපහු නවල දෙන්න. තේරුණාද? ඔයා මේ ඇඳුම් ඔක්කොම පැක් කරලා දෙන්න. ඒත් එක්කම 100% ටිප් එකකුත් ඔයා මේකෙන් ගන්න. ඕකේ මෑම්. බොහොම ස්තුතියි.